මාත කිව්වම ලංකාවේ කට්ටියට මතක් වෙන්නේ බේරේ වෙවයි කොළ කැඳයි වුණාට මට මතක් වෙන්නේ කීල්ස් එකයි තනකොළ පෙත්තේ. සුදු කොළ රතු වලින් හදලා තියෙන ඉතින්. Cut the cameras. Dead ass. මම මෙච්චර කාලයකට එක එක තැන් වලින් බීලා දෙන මාතනම් මෙලෝ රහක් නැහැ. මේ කෝවේගේ ස්ට්‍රෝබෙරි මාතලාත් එක නම් රහයි. පේස්ටි කියලා මම කාලා දෙන කැරවෑන් ෆෙස් එකනෝ පෙරේරාන්සන්ස් එකනෝ විතරයි. මෙච්චර කල් කෝහෝගෙන් කාපු දේවල් වලින් මට තේරිච්ච දෙයක් තමයි කෝහෝ එක ෆ්‍රැන්චයිසි එකක් නෙමෙයි හින්දා වෙන්නේ නැති. එයාලගේ පේස්ටි ක්වොලිටි එක ගොඩක් හොඳයි. සාමාන්‍යයෙන් මාළු පාන් එකට මාළු පාන් කිව්වට ඒකේ මාළු හොයන මැග්නිෆයින් ග්ලාස් එකකටත් බෑ. මේක වෙන්න ඕනේ ඇත්තටම මාළු දින මාළු පාන් එකට කව පළවෙනි මාළු පාන් එක. මේ කොරියන් ගාලික් බන් එක ඇතුලේ තිබ්බ තඩිම තඩි චීස් කුලිය. අනේ මන්ද මේක මෙයාලා කොහොම හදලාද කියලා. මේක කොච්චර රහයිද කියන්නේ මේක කලම ගැස්තේර කඳුළුත් ආවා. Oh my god. My mouth is so happy today. Oh my god. මේක එකක් සීෆුඩ් අනිත් එක චිකන්. බැලුව බැලමට නම් කෝක කොයි එකද කියලා කියන්න අමාරුයි. මේක හැබැයි සීෆුඩ් එක වෙන්න ඕනේ. මේකට නම් මගේ වැඩි ප්‍රියක් නැහැ. අරක සීෆුඩ් කියන්නේ මේක චිකන් පොට් පායි එක වෙන්න ඕනේ. කොරියන් ගාලික් බන් එකට පස්සේ මේක වෙන්න ඕනේ මම කැමතිම පේස්ට්‍රි. මම මේ සොසේජ් පෆ් එකට 10න් 10ක් දෙනවා ඒක සීනි සම්බෝල තිබ්බේ නැත්තම්. ඔන්න තියෙනවා අන්තිම පේස්ට්‍රි. මේ ඩෙනිස් මැංගෝ පේස්ට් එකත් හරිම රහයි. මේ රොකී රෝඩ් ලිමිටඩ් එඩිෂන් කුකී එකේ තියෙන මේ මාසේ අන්තිම එක විතරයි. මේකට නම් මම 10න් 10ක්ම දෙනවා. ඕලා ඩ්‍රින්ක් එකකුයි පේස්ට්‍රි එකකුයි කුකී එකකුයි ගන්න පුළුවන් කොම්බෝ එකක් විතර රුපියල් 999 කට තිබිරිගස් ඈතේනරගේ ෆස්ට් අවුට්ලට් එකේ. හෝම් බේස් කිචන් එකකින් පටන් අරන් මේ වගේ තරකට අප් එකක් ගෙන කවුරුත් හරිම ආඩම්බර වෙන්න ඕනේ. අද ඒක රහයි ඒක. අම්මෝ කොම කාලා නෙමෙයි. දැන් ඇති එක. රහයි. මොකක්ද මේ හැන්ද? ආ? මොකක්ද මේ හැන්ද? Bye.